Hello everyone, welcome back to my YouTube channel Pinky's Life. ඔක්කොලම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. අද ඇත්තටම කරන්නේ reply video එකක්. මගේ YouTube එකේ වීඩියෝ එකට නංගි කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා. නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි කමෙන්ට් කරලා තිබ්බා. එයා නිව්සීලන්ඩ් එනවා ස්ටුඩන්ට් ලයිෆ් එක ගැන පොඩ්ඩක් කියන්න කියලා. ඉතින් මං හිතුවා ඒ වෙනුවෙන් පොඩි වීඩියෝ එකක් කරන්නම් කියලා. ඉස්සලා මං ගැන පොඩි ඉන්ට්‍රෝ එකක් දෙන්නම්. මම නිව්සීලන්ඩ් වලට අවුරුදු 10කට කලින් එන්නේ. මං එන්නේ නිව්සීලන්ඩ් ඩිප්ලෝමා ඉන් බිස්නස් level 5 and 6 කරන්න. ඒ කියන්නේ මීට අවුරුදු 8කට කලින්. හැබැයි literally last week ගිය සතියේ මම මගේ bachelors in employment relations and human resources කියන කැටගරි එකෙන් කම්ප්ලීට් කරා. හැබැයි on campus නෙමෙයි distance learning හරහා. කියන්නේ full time වැඩ කරන ගමන් මම part time මගේ bachelors එක කරලා ගිය සතියේදී මම ඒක කම්ප්ලීට් කරා. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එක parts දෙකකට ගේන්න. එකක් on campus වීඩියෝ එකක් ගේන්න. අනිත් එක මම හිතුවා ගේන්න distance learning ගැන කතා කරන්න. ඉතින් අද වීඩියෝ එකෙන් මම අරගෙන ඉන්නේ on campus ගැන කතා කරන එකක්. ඉතින් මම මේක basically different categories වලට බෙදලා තියෙනවා. මම එකින් එක ඔයගොල්ලෝ එක්ක කතා කරන්නම්. මං කලින් කිව්වා වගේ මං ආවේ නිව්සීලන්ඩ් ඩිප්ලෝමා ඉන් බිස්නස් level 5 and 6 මම යුනිට් එකේ තමයි ස්ටඩි කරේ. ඒකෙදි on campus තමයි මට ඒ කියන්නේ කැම්පස් එකට යන්න වුණා ස්ටඩි කරන්න. ඒක distance learning නෙමෙයි. full time ඒ ගම මම part time උත් වැඩ කරා. ඉස්සෙල්ලාම කතා කරොත් typical day එකක් ගැන කතා කරොත් ඕගලන් මුලදී එනකොටම ඕගලන්ට මං හිතන්නේ හැම කැම්පස් එකකම තියෙනවා මෙහෙ. හැම යුනිවර්සිටි එකම ඔරියන්ටේෂන් කියලා දෙයක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් සතියක් සමහරවිට දවස් 3කට වගේ අඩු වෙන්නත් පුළුවන්. මට ඇත්තටම මගේ personal experience එකෙන් මගේ වීසා එකේ ටිකක් පරක්කු වෙච්ච හින්දා මට ඔරියන්ටේෂන් මිස් වුණා. ඉතින් ඒක ගැන මට ඔයගලන්ට ගොඩක් දේවල් කියන්න බෑ. හැබැයි it's a good opportunity. අනිවාර්යයෙන්ම ඔරියන්ටේෂන් තියෙනවා නම් ඔයගොල්ලෝ යන්න. ගිහිල්ලා වට එතනදී යාළුවෝ හම්බ වෙන්න පුළුවන්. චුට්ටක් විතර කැම්පස් එක බලා ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලන් එක එක දේවල් කියලා දෙනවා. එතකොට ටිකක් නිව්සීලන්ඩ් කල්චර් එක ගැනත් ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන්. අනිත් එක තමයි ඔයගලන්ට ටයිම් ටේබල් එකක් ප්‍රොවයිඩ් කරනවා යුනි ස්ටාර්ට් කරන්න සති දෙකකට විතර කලින්. එතකොට ඒ ටයිම් ටේබල් එකේ බේසිකලි තියෙන ඔයගේ ක්ලාස් රූම්ස් කොහෙද තියෙන්නේ, ඔයගේ ක්ලාසස් තියෙන වෙලාවල. ඉතින් ඒක ෆලෝ කරලා ඔයාට ඔයගේ ක්ලාස් රූම් එකේ යුනිවර්සිටි එකේ තියෙන ක්ලාස් රූම් එක හොයාගන්න පුළුවන්. and ඔයාට ඒ වෙලාවලට ක්ලාසස් වලට අටෙන්ඩ් කරන්න පුළුවන්. ක්ලාස් අවර්ස් ගැන කතා කරොත් ක්ලාස් අවර්ස් ඒ කාලේ මම හිතන්නේ දැනුත් එහෙමයි මෝර්නින් ඇන්ඩ් ඊවිනිං දෙකම තිබ්බා. මම ෆුල් ටයිම් ස්ටඩි කරපින්ද මට මතකයි දවස් 4ක් මට යුනි තිබ්බා. එකම එක දවසයි ඕෆ් තිබ්බේ. ඒ දවස් 4ෙත් සමහර දවස්වලට මට මෝර්නින් ක්ලාසස් තිබ්බා, ඊවිනිං ක්ලාසස් තිබ්බා. මෝර්නිං ක්ලාසස් කියන්නේ ඉතින් උදේ 8 තමයි මං හිතන්නේ earliest 8 ඉඳලා පටන් ගන්නවා. evening classes කියන්නේ night classes වගේ වෙනවා. ඒක අර 8:00ට තමයි ගොඩක් වෙලාට ඉවරුනේ මගේ ඒවා. ඉතින් 8:00ට ඉවර වෙලා යන්න ඒක transportation ගත්තොත් එච්චරම අමාරු නෑ. මම train එකේ ඒ කාලේ ඇල්ලුවා. ඉතින් ඒ කාලේ මට trains තිබ්බා රෑ 11 වෙනකම්. හැබැයි buses ගැන නම් මං වැඩිය දන්නේ නැහැ. ඉතින් ඒ දවස්වල මම uni එකේ ඉඳලා stations 4ක විතර දුරින් තමයි නැවතිලා හිටියේ. ස්ටඩි ටයිම් versus ෆ්‍රී ටයිම් කිව්වොත් ඔයාට ඕන ලාක යුනිවර්සිටි එකේ ඇක්සස් තියෙනවා ලයිබ්‍රරි එකට ගිහලා ස්ටඩි කරන්න. ඒක මම හිතන්නේ ඒක අනිවාර්යයෙන්ම යූස් කරන්න. එතනදී ඔයාට තව ලංකාවේ හරි වෙන රටවල හරි යාළුවෙකුට හම්බ වෙනවා. ගොඩක් වෙලාවට group study කරන්න පුළුවන්. ස්පෙෂලි අපි ගොඩක් මේ වගේ රටකට ආපුවම තනි වෙනවනේ. ඉතින් ඒ වගේ වෙලාවට මට හිතෙනවා ගොඩක් යාළුවෝ ඉන්න තරමට හොඳයි. ඒකට ලයිබ්‍රරි එක යූස් කරන්න පුළුවන් ස්ටඩි කරන්න. ෆ්‍රී ටයිම් එකේ කියලා කියන්නේ ඉතින් බේසිකලි මට ෆ්‍රී ටයිම් එකක් එහෙම තිබ්බේ වීකෙන්ඩ්ස් වලක් කියන්න බෑ හවසට වගේ. මොකද මම part time වැඩ කරේ පැය 20යි. ඒ පැය 20 වැඩ කරේ Saturday Sunday. පැය 10 කවර් කරා. ඒකෙන් හින්දා මට වීකෙන්ඩ් එකක් බේසිකලි හම් වෙන්නේ. සමහර දවස්වලට යුනි නැති දවස්වලට හවස නැත්තම් උදේ වගේ තමයි ෆ්‍රී ටයිම් එකක් තියෙන්නේ. අනිත් එක කැටගරි ගැන කතා කරොත් classroom experience. ඒකේ small versus large classrooms තියෙනවා. සමහර ඒවල පොඩි පිරිසක් තමයි ඉන්නේ. සමහර ඒවල ලොකු seminar halls වල වගේ ගොඩක් ස්ටුඩන්ට්ස් ලා ඉන්නවා. ඒ කියන්නේ ඒක depends. එක subjects කරන අය. ඔයා හිතන්න එපා ඔයා enroll වෙලා තියෙන මුළු එකම subjects ටිකට එකම යාළුවෝ ටිකින්ද. ඒ කියන්නේ සමහරට එකම class එකේ මේ යන class උදේ යන class එකට වෙනම කට්ටියක් ඉන්න පුළුවන්. හවස යන class එකට වෙනම කට්ටියක් ඉන්න පුළුවන්. එතන ලොකු expectation එකක් තියාගන්න එපා. ඔයාට දැන් පළවෙනි දවසේ හම්බෙන යාළුවම දිගටම ඉඳී කියලා unless you are very lucky.
ටීචිං ස්ටයිල් එක මෙහෙ ඉන්ටරක්ටිව් ඇන් ප්‍රක්ටිකල්. ඒක මට කියන්න හේතුව ගොඩක් මෙහෙ ලෙක්චරස්ලා ළමයි එක ඉන්ටරක්ට් කරන සෙෂන්ස් තමයි ගොඩක්ම තියෙන්නේ. ප්‍රක්ටිකල් කියලා කිව්වොත් අපිට ගොඩක් දේවල් අපිට දෙයක් උගන්වලා ඒගොල්ලෝ අපිට ගෲප්ස් වලට දාලා එතනදී ඒක ඒ දේ ගැන කතා කරන්න හරි ඒ වෙනුවෙන් පොඩි ඇක්ටිවිටි එකක් දෙනවා කරන්න. ඉතින් ගොඩක් වෙලාවට මම දකින්නේ මෙහි ලෙක්චර්ස් පොත් වලටම මේ කියන්නේ ලින්ක් වෙලා නැහැ. ගොඩක් වෙලාවට ළමයි එක්ක ඉන්ටරැක්ට් කරන එක තමයි ගොඩක් වෙලාවට යුනි ක්ලාස් රූම් එකක් ඇතුලේ වෙන්නේ. මං ආයේ ලියලා තියෙනවා group discussions. group discussions කියන්නේ ඔන්න ඔය වගේ වෙලාවට තමයි lecture topic එකක් දීලා අපිට විනාඩි 10ක් විතර දෙන එක group එකක් ඒක present කරන් හරි ඒකෙන් කෙනෙක් එක්ක ගැන කතා කරන හැරි. ඉතින් එතනදී මම චුට්ටක් විතර struggle කරා. මොකද මං මෙහෙට ආපු අලුත මං හිතන්නේ introvert කෙනෙක් කියලා කිව්වොත් ඒ කියන්නේ මං ටිකක් අනිත් කෙනෙක් එක්ක conversation එකක් start up කරන්න මට හරි අමාරුයි. කියන්නේ මට awkward නැත්තම් anxiety ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවලදී ඒ වගේ වෙලාවදී ඉතින් ඔයාව forcefully හරි එතනට ගිහින් ඒක කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඒක පස්සේ ඇරිලා බලනකොට එතනදී වගේ confidence තමයි build up වෙන්නේ. තව කෙනෙක් එක්ක conversation එකක් build up කරගන්න. ඉතින් ඒ වගේ දේවල් වල පිටිපස්සට යන්නේ නැතුව ඔයත් ඒකට interact වෙන්න, ඔයත් ඒකට contribute කරන්න group discussions වලදී ඔයාට එතනදී තව plus point එකක් තමයි ඔයාට එතනදී දැනගන්න පුළුවන් ඒ වගේ ගෲප් එකේ ඉන්න කෙනාගෙන් ස්මාර්ට් කට්ටිය කවුද කියලා චුට්ටක් විතර ඉගෙන ගන්න පැත්තට බර ඒ ගැන මම ඉස්සරහට කතා කරනවා. ඒ වගේ කට්ටියව අඳුර ගන්න පුළුවන් chance එකක් තියෙනවා. ඊළඟ එක තමයි assignments and study style. මෙහි ගොඩක්ම තියෙන assignments. එතකොට ඔයාට basically එක percentages වලට කඩලා කියන්නේ 100% වලින් තමයි ඔයාගේ overall mark එක හැදෙන්නේ. ඉතින් ඒ assignments තුනක් තියෙනවා නම් එක semester එකකට ඒ assignments ඔයාට කඩනවා 30% 30% and 40% කියලා ඒ වගේ කඩනවා. ඉතින් ඒකට ඔයා mark කරන්න ඕනේ මම කොහොම හරි මේකේ 30% rating එක ගන්නවා ඔයාට 100% overall achieve වෙන්න. marking ගැන කිව්වොත් ඔයා overall 50% තියෙන්න ඕනේ course එක pass වෙන්න. නැත්තම් ඔයා ඒක ආයෙ කරන්න ඕනේ. ඉතින් ඒක especially international student කෙනෙකුට අමාරුයි. මොකද ඔයගොල්ලෝ එක subject එකකට international fee එක මාර වැඩි මෙහෙ. compared to the domestic rate. ඉතින් එකක් fail වෙනවා කියන්නේ සෑහෙන ලොකු ගාණක් ආය අම්මලාගෙන් ඉල්ලගෙන ඉතින් ගෙවන්න වෙන හින්දා ඉතින් පුළුවන් තරම් try කරන්න ඒ 50% average overall එක ගන්න. ගොඩක් වෙලාවට ආයෙ තියෙන group projects and presentations. ඉතින් ඒ වගේ වෙලාවට මම අර කියවුවා වගේ ඔයා group project එකක් කරද්දී it's very very important ඔයා හොඳ group එකක් හොයාගන්න එක. ඔයාට ඒක class එකේ පළවෙනි සති දෙක ඇතුළතම තේරෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ ඉගෙන ගන්න පැත්තට බාර වැඩි ළමයි කවුද කියන එක ඔයාට එතනදී තේරෙන්න ඕනේ. ඒක මං කියනකට වැඩි ඔයාටම තේරෙනවා මෙයා ස්මාර්ට් මෙයා මෙහෙමයි කියලා. ඉතින් ඒ වගේ කට්ටියක් එක්ක ඔය group එකක් හදාගන්න එක හොඳයි. මොකද ඒක ඔයාටත් ලොකු advantage එකක් තියෙන එකක් ඔයා ආශා කරන්නේ ඔයා ඉගෙන ගන්න කැමති කට්ටිය. ඒ කියන්නේ පිස්සු නටන නෙමෙයි. ඉතින් ඒගොල්ලන් එක්ක ඔයාට එකතු වෙලා හොඳ අවුට්පුට් එකක් දෙන්න පුළුවන්. මොකද සමහර අවස්ථාවල ඔයා හොඳ ගෲප් එකක් හොයාගත්තේ නැත්නම් එක්ස්පීරියන්ස් වලින් කියන්නේ සමහරලාට මැදදී සමහර ළමයි ඒගොල්ලන්ගේ පාර්ට් එක කන්ට්‍රිබියුට් කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ අසයින්මන්ට් පාර්ට් එක ලියන්නේ නැහැ. එක්කෝ මැදදී කියනවා මගේ අම්මට සනීප නැහැ මට රටින් යන්න වෙනවා. ඔය වගේ දේවල් එක දේවල් හින්දා මගදී නැවතුත් ඒකේ ස්ට්‍රෙස් එක තියෙන්නේ ඒ ගෲප් ප්‍රොජෙක්ට් එක කරන අනිත් ළමයින්ට. මොකද ඒකේ ඉෆෙක්ට් එක ඒගොල්ලන්ගේ මාක්ස් වලටත් තියෙනවා. and deadline එක වෙද්දී full project එකක් දෙන්න ඕනේ හින්දා. ඉතින් එතනදී be smart and choose wisely. අනිත් එක මේ exams අඩුයි. මම හිතන්නේ මගේ diploma එකේ මම in person එකක් දෙකක් හරි exams කරේ. දැන් කොහොමද දන්නේ නැහැ. ඉතින් මෙහෙ මට තේරෙන විදිහට exams අඩුයි ගොඩක්ම තියෙන්නේ group projects and assignments. අනිත් කැටගරි එක තමයි friends and social life. මෙහෙදී friends ලා හදාගන්න එක අමාරුද ලේසිද කියලා question mark එක තමයි මෙතන ලියලා තියෙන්නේ. මට දැනුණ විදිහට මෙහෙදී friends ලා හදාගන්න එක මගේ personal experience එකෙන් මට චුට්ටක් විතර අමාරු වුණා. මොකද මම attend කරපු diploma in business level 5 and 6 එකේ මට වඩා වයසින් ගොඩාක් ලොකු කට්ටිය තමයි හිටියේ. ඉතින් එතකොට අපිට ටිකක් බොන්ඩ් වෙන්න අමාරුයි. අපේ vibe එකට match වෙන්නේ නැහැ. ඔය වගේ දේවල් තිබ්බා. ඒ වුණත් මම ස්මාර්ට් ගෲප් එකක් හොයාගෙන ඒගොල්ලන් එක්කම throughout semester එකේ හිටිය අවුරුදු දෙකමාරක්ම මම එක දිගට ඒගොල්ලන් එක්ක හිටියේ. එතනදිත් මං කීප දෙනෙක්ව යාළුවෝ විදිහට අඳුරගත්ත අවස්ථා තියෙනවා. අනිත් එක ඔයා චුට්ටක් විතර introvert කෙනෙක් නම් ඔයාට
ඔයා ඉස්සරහට ගිහිල්ලා කෙනෙක්ව අඳුරගන්න අමාරුයි නම් චුට්ටක් විතරට අමාරුයි. හැබැයි මෙහෙ ඔයා එක්ස්ට්‍රවර්ට් කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම කතා බහ කරලා යාළුවෝ ඉක්මනට හදාගන්න පුළුවන්. මම එතනදී චුට්ටක් විතර ස්ට්‍රගල් කරා. ඉතින් ඒක මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක. ඒක ඉතින් එකින් එක්කෙනාට අනුව වෙනස් වෙනවා. කල්චරල් ඩයිවර්සිටි එතන ගොඩක් යුනියකට ගියාම ඔයාට මෙහෙ කට්ටිය විතරක් නෙමෙයි දකින්නේ. ගොඩක් රටවල වෙන වෙන අය ඉන්නවා. ඉතින් ඔයාට වෙන වෙන අය අඳුර ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ කල්චර්ස් ගැන අඳුර ගන්න පුළුවන්. ටෙක්නිකලි ඒගොල්ලෝගේ ස්ටඩීන් ස්ටයිල් එක ඒගොල්ලන් ජීවත්වනද වට ඒගොල්ලන්ගේ කල්චර් එක ගැන ඉගෙන ගන්න පුළුවන් ලොකු chance එකක් තියෙනවා. also කිවි කට්ටිය කියන්නේ නිව්සීලන්ඩ් බෝන් අයගේ little bit culture shock එකක් තියෙනවා. ඔයාට මෙහි ආපුවාම මෙහි lecturers ලට ලංකාවේ වගේ අපි madam එහෙම ටීචර් කියලා කතා කරන්නේ අපි ලෙක්චර් එකේ නමින් තමයි කතා කරන්නේ. ඒක තමයි මට තිබ්බ ලොකුම කල්චර් ෂොක් එක ආපු ගමන්. ඒ කියන්නේ අපිට හුරු නැති හින්දා අන්න ඒව වගේ චූටි දේවල් ටිකක් තියෙනවා කල්චර් ඩයිවර්සිටි ගැන කතා කරොත්. ඊට පස්සේ මම දාලා තිනවා part time work කරාද නැද්ද කියලා. මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම ඇවිල්ලා අවුරුද්දක් යනකම් මට ජොබ් එකක් හම්බුන්නේ නැහැ. ඉතින් පළවෙනි අවුරුද්ද මම part time work කරේ නැහැ. දෙවෙනි අවුරුද්දේ ඉඳලා තමයි මට ජොබ් එකක් ලැබුණේ. එතනදී part time work කරා. එතනදී මම අර කිව්වා වගේ සෙන්සුරාදා ඉරිදා මම පැය 20 පැය 10 වෙන් කරගෙන සෙන්සුරාදා ඉරිදා මගේ පැය 20 කරා. එතනදී ඇඩ්වාන්ටේජ් එකක් වුණේ මට වීක්ඩේස් වල ෂිෆ්ට්ස් නැති හින්දා ඒ අමතර වෙලාවල මම ස්ටඩි කරේ. ඉතින් මගේ ඊළඟ පොයින්ට් එකේ හැටි ටයිම් මැනේජ්මන්ට් වර්ක් ප්ලස් ස්ටඩීස්. ඉතින් ওই විදිහට මම ටයිම් එක මැනේජ් කරේ. ඒකත් එකින් එක්කෙනාගේ සිටුේෂන් එකයි එක්ස්පීරියන්ස් එක අනුව වෙනස් වෙනවා. වාඩ් සමහරට සතිය දවස්වල වැඩ කරන්න පුළුවන්. සමහරට ඔය මෙහෙ ඇවිල්ලා නයිට් ෂිෆ්ට් එකක් කරන්න ඉඩ තියෙනවා. ඒක කළා ආය උදේ වැඩ යන්න තියෙනවා. ඉතින් ඒ වගේ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ හැම දෙයකටම මූණ දෙන්න රෙඩි වෙලා ඉන්න. ඒකට තමයි මම රියැලිටි versus expectation කියන ඔයා හිතන් එනවා නම් හැමදේම ස්මූත් කියලා එහෙම වෙන්නේ නැහැ. මට හම්බෙච්ච එක්ස්පීරියන්ස් එක නෙමෙයි ඔයාට හම්බෙන්න ඉඩ තියෙන්නේ. ඉතින් ඒ හැම දෙයකටම රෙඩි වෙලා ඉන්න. අන්තිමට මම කතා කරලා තියෙන challenges ගැන. language barrier definitely අපි ලංකාවේ අපේ උපන් භාෂාව සිංහල. ඉතින් මෙහෙට එනකොට අපිට ලොකු language barrier එකක් තියෙනවා. ඒක මම international school එකකට ගියාට මට උනත් ඒක තිබ්බ සමහර තැන්වල especially මට මේගොල්ලන්ගේ accent එක තේරෙන්න ටිකක් කල් ගියා. ඒ කියන්නේ ඒක අල්ලගන්න ටිකක් කල් ගියා. අනිත් එක lecturers ලා උනත් මේ රටේ අය නෙමෙයි සමහර British, Scottish ඒ වගේ එක accents වලින් ඉන්න teachers ලා ඉන්නවා South African. ඒ වගේ ඉතින් ඒ වගේ වෙලාවට අපිට ඒගොල්ලෝගේ accents අල්ලගන්න අමාරුයි. සමහරට කියන දේවල් තේරෙන්නේ නැහැ. ඉතින් එතනදී මට ලොකු language barrier එකක් තිබ්බා. ඒක කාලයත් එක්ක ඔයා හුරු වෙනවා. මොකද ඔයා ගොඩක්ම ඉන්නේ English speaking environment එකක. ඉතින් එතකොට ඔයාලා නිතර ඇහෙන්නේ බස් එකේ ගියත්, train එකේ ගියත් ඔයාට ඇහෙන්නේ ඒකින්ද ඔයා automatically මෙහි accent එකට හුරු වෙනවා. අනිත් එක තමයි home sickness. definitely ඔයා ගෙදරම හැදිච්ච ළමෙක් නම් මම වගේ ගෙදරම හිටපු කෙනෙක් නම් මෙහෙට ආපු ගමන් ඔයාට home sickness කියන එක අනිවාර්යයෙන්ම දැනෙනවා. ඒක මට කියන්න බෑ ඒක කාටවත් දැනෙන්නේ නැහැ කියලා. ඒක අදටත් මට I feel so homesick sometimes. ඉතින් ඒකට ready වෙලා එන්න prepare වෙලා එන්න අනිවාර්යයෙන්ම ඕගලන් ওই රටින් එළියට එන්නේ මොකක් හරි goal එකක් හින්දානේ. ඉතින් ඒක achieve කරගන්න චුට්ටක් විතර දේවල් compromise කරන්න වෙනවා. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම ready වෙලා එන්න. අන්තිමට මට කියන්න තියෙන්නේ මේ ඔක්කොම මං කියපු දේවල් මගේ එක්ස්පීරියන්ස් එකෙන් කියපු දේවල් මේවා අවුරුදු 8කට කලින් මං on campus මගේ එක්ස්පීරියන්ස් එක බෙදාගත්තේ. ඉතින් සමහර විට මේ දැන් යුනි යන කෙනෙක්ගේ ලයිෆ් එක completely වෙනස් වෙන්න පුළුවන්. යුනි ලයිෆ් එක different වෙන්න පුළුවන්. එහෙමයි අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාන්න. ඒක කාට හරි උදව්වක් වෙයි මේක බලන කෙනෙකුට. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ be prepared. අනිවාර්යයෙන්ම ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න පුරුදු වෙන්න ඕනේ. ෆෝකස් එක තියෙන්න ඕනේ. මොකද ඒක මම මගේ අත්දැකීමෙන් කියන්නේ මොකද මම ලංකාවේ ගොඩාක් හොඳට ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. හැබැයි මෙහි ආවට පස්සේ මට කොහෙන්දෝම නැති ෆෝකස් එකක් ආවා. එක්කෝ මං හිතන්නේ මට දැනෙනවා ලොකු ගාණක් ගෙවනවා අප්පච්චිලා ලංකාවෙන් අම්මා අප්පච්චි අපිට මෙහි සල්ලි වල ලොකු ගාණක් ගෙවනවා. ඒකේ වැලියු එක මම තියන්න ඕනේ කියලා හිතලා තමයි පිස්සු නටන්නේ නැතුව මම මගේ ටාගට් එක හරියටම අචීව් කරගත්තේ. ෆෝකස් එකේ ඉඳලා ෆෝකස් එක නම් නැති කරගන්න එපා. ඔයගලන් ඉන්නේ මෙහි යම් කිසි ටාගට් එකකට ගෝල් එකකට ඉතින් ඒ වෙනුවෙන් වැඩ කරන්න.
ඉතින් ඒටික තමයි කියන්න තියෙන මගේ ඊළඟ වීඩියෝකෙන් මං අරන් එන්නම් කවුරු හරි මෙහෙ ඉන්න කෙනෙක් හිතාගෙන ඉන්නවා ෆුල් ටයිම් වැඩ කරන ගමන් ඩිස්ටන්ස් ලර්නින් කරන්න අමාරුද කියලා හිතෙනවා නම් මං ඒ වීඩියෝ එක ඒගොල්ලන්ට අරගෙන එන්නම්. ඉතින් එතකන් ගිහිල්ලා එන්නම්. ඔක්කොලම පරිස්සමෙන් ඉන්න. මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් එකක් දාලා අනිවාර්යෙන් මගේ channel එකට subscribe කරලා එන්න. ඉතින් එන්නම්.